ඔයාගේ බබාට ඩයපර්ස් පාවිච්චි කරන අම්මා කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ වගේ ක්‍රීම් එකක් ඔයා ගාව තියාගන්න. මේකට කියන්නේ හැපි නැප් කියන ක්‍රීම් එක තමයි මේක. පර්සනලි කිව්වොත් මම මගේ බබාට ඩයපර්ස් ගෙදර ඉදි නම් පාවිච්චි කරන්නේ නැහැ. මම රාත්‍රී කාලයටවත් දවල් කාලයටවත් එයාට ඩයපර්ස් යූස් කරන්නේ නැහැ. ඒකට හේතුව ඩයපර්ස් වලින් ගොඩක් බබාට ටිකක් අපහසුයි. මොකද ඒකේ එයා චූ කරගන්නවා ඒත් එක්කම ඩයපර් එකක් යූස් කරනවා කියන්නේ පොඩ්ඩක් ස්කින් එකට රෑෂස් එන්න බලනවා ඒ වගේ චුටක් ඉන්ෆෙක්ට් වෙන්න බලන නිසා මම ඇත්තටම ඩයපර්ස් අඳන්නේ නැහැ මොකද මම හොස්පිටල් ලිස්ට් එකේදීම නැපි 70ක 80ක් දොහද මම ගත්තා. ඉතින් ඒ නිසා නිතර චූ දානවා කරදරයි මේ දවස්වල බැස්ස හින්දා තවත් කරදරයි. ඒ වුණාට ඒ ගැන හිතන්නේ නැතුව එයාට පහසු වෙන්න ඕන නිසා මම නැපි තමයි එයාට අඳවන්නේ. හැබැයි ක්ලිනික් යද්දී කොහෙට හරි අරන් යනකොට බබාව ඊට පස්සේ අපි පොඩි ගමනක් යනකොට ඉතින් ඒ විදිහට නැපි ඉඳගෙන යන්න බෑ මොකද මගේ බබා නම් ඇත්තටම කියනවා නම් දවසට 20 පාරක් විතර චූ දානවා. ඉතින් මේ විදිහට චූ දාන බබෙක්ට කොහෙට හරි අරන් යනකොට හරි කරදරයි නැපි වලින් එයාව අරන් යන්න බෑ මොකද වාහනයක අරන් යන්න ඕනේ මගේ ඇඳුම තෙත්නවා. ඉතින් ඒ නිසා ගෙදර ඉඳන් කමන්නේ මට ඇඳුම මාරු කරලා යන්න පුළුවන්. මොකද මගේ සීස කට් එකක් තියෙනවා. ඉතින් මම ඇඳුම් මාරු කරගන්න ඕනේ. ඒක කමක් නැහැ ගෙදර ඉන්නකොට. හැබැයි කොහෙට හරි යද්දි මම අපහසුතාවයටපත් වෙනවා සහ එතන ඉන්න කට්ටිය බබාව වඩා ගත්තොත් හරි අපහසුතාවයටපත් වෙන නිසා මම ඩයපර්ස් යූස් කරනවා. ඉතින් ඩයපර් එක යූස් කරන හැම පාරකම මෙන්න මේ ක්‍රීම් එක මම බබාගේ පිටිපස්ස පැත්ත ඉස්සරහ පැත්ත දෙකේම ගානවා. මේකෙන් බබාට නැපි රෑෂ් එකක් තියෙනවා නම් ඩයපර් රෑෂ් එකක් තියෙනවා නම් ඒක හොඳ කරගන්න පුළුවන් වගේම එන එක නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් බබාට ඩයපර්ස් යූස් කරනකොට මේ වගේ ක්‍රීම් එකක් යූස් කරන. ඒ වගේම බබාගේ දැනටත් පිටිපස්ස පැත්ත හෝ ඉස්සරහ පැත්ත රතු වෙලා තියෙනවා රෑෂ් එකක් වගේ ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ ක්‍රීම් එක ඔයාලට පුළුවන් ගන්න. මේක ගොඩක් හොඳයි. මම මේ ප්‍රොමෝට් කරනවා නෙවෙයි. මම යූස් කරන ක්‍රීම් එකකින් මම පෙන්නුවේ. මේක ගොඩක් හොඳයි. මේකෙන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් එයාලා කියනවා දවස් 3ක් ඇතුළත හොඳ වෙනවා කියලා. එහෙම හොඳ වුණ නැත්නම් අනිවාර්යෙන් බබාට බෙහෙත් ගන්න ඕන තත්ත්වයේ රෑෂ් එකක් තියෙන නිසා මේ පේනවා මේක යූස් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මම බබාට ඩයපර්ස් අඳද්දි මේක යූස් කරනවා එයාගේ ස්කින් එකේ ආරක්ෂාවට.